ආයිබෝවන් මාස දෙකට තුනකට විතර පස්සේ තමයි මම වීඩියෝ කරන් එන්නේ. ඉතින් අද පොඩ්කාස්ට් ස්ටයිල් නෙවෙයි. මට හිතුණා අද පොඩ්ඩක් එළියට එන්න. අද ඉර පහලා තියෙනවා ලස්සනට. හැබැයි ඍණ 21යි. මාර සීතලක් තියෙන වැඩි වෙලා ඉන්න බෑ. මම දෙයක් කියන්න තියෙන ඕගොල්ලෝ ටොපික් එක දැක්කා වගේම මට ඒ දේ කියන්න හිතුණා ඕගොල්ලන්ට. ඉතින් ඕගොල්ලෝ මේ වීඩියෝ එක ස්කිප් කර ඇවිල්ලා නිකන් බොරුවට කමෙන්ට් එකක් දාන්න හදන්න එපා. වීඩියෝ ඉවරනකම් අහන්න. ඔයා එන්න ඉන්න කෙනෙක් නම් ඔයාට ලොකු අයිඩියා එකක් ගන්න පුළුවන්. ඉතින් මාත් එක්ක මේ පරිසරය බලන ගමන් ඔයගොල්ලෝ මං කියන දේ අහගෙන ඉන්න පුළුවන්. ඈතින් තියෙන්නේ චර්ච් එකක්. ඒතකොට මේ තියෙන්නේ සොහොනක්. ඉතින් ඔය පේන්නේ ඔයාලට සොහොනක්. ඉතින් මේ පල්ලියට එනවා කට්ටිය. ඉතින් මෙතන එහා පැත්තෙන් යන්නේ පොඩි ඇල පාරක් යනවා. ඉතින් හරි ලස්සනයි මේ පල්ලියට ගියාම. මේ ලොකු සොහොනක් තියෙන්නේ මෙන්න අර කෙරෝලෙට යනකම්ම සොහොනක් තමයි තියෙන්නේ. ඉතින් මාර සීතලයි ඉන්න බෑ මෙච්චර මේ හොඳ ඉර එලියක් වැටලා තිබ්බට මේ දකින්න තරම් සුන්දර නැහැ. සීතල අත් ගල් වෙනවා වැඩි වෙලා ඉන්න බෑ. මම වාහනේ ඇතුලේ ඉඳන් වීඩියෝ එක කරන්නම්. මොකද එළියට යන්න බෑ. හරි සීතලයි අත් එහෙම ගල් වෙනවා. ඉතින් හැමෝම මෙහෙට එනවනේ. ඉතින් මම මේ ටොපික් එක මෙහෙන් පටන් ගන්නවා. ඔයගොල්ලෝ රටක් ගැන දන්නේ නැතුව ඇත්තටම රට යන එක හිතන්නවත් එපා. මම ෆින්ලන්ඩ් ඉන්න හින්දා ෆින්ලන්ඩ් ගන්නම්. මම ෆින්ලන්ඩ් එන්න එපා. ඔයගොල්ලෝ මේ කරුණු ටික දන්නේ නැත්තම්. ඔයගොල්ලෝ ලංකාවේ ඉඳන් බලද්දි ලස්සනට පේනවා හිම වැටලා තියෙනවා. හරි ෂෝක්. මම හරි ආසයි හිම තියෙන රටකට ගිහින් මේ වගේ දෙයක් කරන්න. මෙහෙම හිම අල්ලන්න ඔය වගේ දේවල් තමයි ඔළුවට එන්නේ ලංකාවේ ඉන්න කෙනෙක්ට. හැබැයි ඔයා මෙහෙට ආවට පස්සේ මෙහෙ තියෙන තත්ත්වය ගොඩක් වෙනස්. මම මේ වීඩියෝ එකෙන් කියන්නේ කාවත් ඩිමෝටිවේට් කරන්නවත් කාටවත් එන්න එපා කියන්නවත් නෙවෙයි. මම ඇත්ත තමයි මේ කියන්නේ. එන නොයන එක ඕගොල්ලෝ තීරණය කරන්න ඕනේ. ඉතින් ඉස්සෙල්ලාම මම ගන්න පරිසරය ගැන. මේ පරිසරය ගත්තහම ෆින්ලන්ඩ් කියන්නේ උතුරු අර්ධ ගෝලයේ තියෙන රටක්. මොකද කිව්වොත් ඉතින් ගොඩක් කාලයක් හරිම සීතලයි. මාස උපරිම මාස 2-3ක් වගේ තමයි සීතල නැතුව සමයකේ රස්නේ කාලෙට තියෙන්නේ. මේ කාලේ ගත්තහම -20 25 ඔයගොල්ලන්ට උඩහ පැතියකට යන්න වුණොත් -30 40 වගේ සීතලකට හුරු වෙන්නත් වෙනවා. ඉතින් මේ -20 මේ ගිහිලා තියෙන්නේ මේන් සිටිස් වල. හෙල්සින්කි එස්පෝ ඒරියා පැත්තේ තමයි මේ -20 ගිහින් තියෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ පේනවාද එළියට යන්න බෑ. මූණවල් වේලෙනවා, අත් පැලෙන්න වගේ සීතලයි. ඒ අස්සේ ජොබ් එකක් නැතුව හෝ ඔයගොල්ලෝ හිටියොත් කොච්චර මානසිකත්වයක් ඔයාලට තියෙයිද කියලා. ඉතින් ඉක්සෙල්ලාම තමයි ඉතින් ඒ වගේම තමයි ගොඩක් කළුවර තියෙනවාට දැන් මේ දවස්වල ඉක්මනට කරවල වැටෙනවා. පහුවෙලා තමයි එළි වෙන්නේ. ඉතින් ඒ වගේම ડિප්‍රෙෂන් එක අතින් ලෝකේ ඉහළින්ම තියෙන රටක් තමයි ෆින්ලන්ඩ් කියන්නේ. ඇත්තරම් මම කැමතිම නැති දෙයක් තමයි මිනිස්සුන්ව ඩීමෝටිවේට් කරන එක. ඉතින් මේක ඩීමෝටිවේෂන් වීඩියෝ එකක් කියලා ඔයගොල්ලෝ ගන්න එපා. මොකද කිව්වොත් මට ඇත්ත දැන් කියලා දෙන්න උවමනා. මිනිස්සු ගොඩක් රැවටිලා බෙනිෆිට්ස් වලට රැවටිලා අනිත් අය කියන දේවල් අහලා තමා රට යන ඔප්ෂන් එකක් හැටියට මේක තමා ජීවිතේ ගොඩ යන්න තියෙන එකම ඔප්ෂන් එක හැටියට ෆින්ලන්ඩ් තෝරගන්න මිනිස්සු කොට්ටාසයක් ඉන්නවා. ඉතින් සමහර ඒජන්සිස් වලින් කියන දේවල් අහලා බොරු සුරංගනා කතාවලට අහු වෙන්න එපා. ඇත්තටම දැන් ඔයාලට කිව්වොත් සෝසස් තියෙනවා ChatGPT, Google, YouTube වීඩියෝස් ගොඩක් දේවල් තියෙනවා. ඉතින් අපි ඉස්සරෙද්දි ඇත්තටම තිබ්බේ නැහැ. මෙහෙ කිරිපිටි පැකට් එකක් කීයද, අල ලුණු ගෙඩියක් කීයද කියලා හොයාගන්නවත් channel එකක් තිබ්බේ නැහැ ඇත්තටම කිව්වොත්. ඉතින් ඔයාලට තව ideas ටිකක් ගන්න පුළුවන්. Mr. Ronde YouTube channel එකට ගිහින් බැලුවොත් ඒකෙත් මමයි ෂෙරායයි podcast දාලා තියෙනවා. ඉතින් ස්ටුඩන්ට් කෙනෙක් හැටියට එනවනම් මොන දේවල්ද බලන්න ඕනේ. ඉතින් ඔය වගේ topics 3ක් අපි දැනට දාලා තියෙනවා. තව ඉස්සරහට ගොඩක් දේවල් අරන් යන්න හිතාගෙන ඉන්නවා. ඉතින් දැන් ලොකුම තත්ත්වය තමයි ඔයා රටකට ගියාට පස්සේ part time එකක් හොයාගන්න ඕනේ. job එකක් හොයාගන්න ඕනේ. studies කරාට පස්සේ ඒ studies වලින් job එකක් තියෙනවද නැද්ද කියලා බලන්නත් ඕනේ. ගොඩක් කරුණු තියෙනවා රටකට එන්න කලින්. ඉතින් ඔයා හිතන්න ඕගොල්ලෝ මෙහෙට ආවා. හැබැයි ඉස්සර අපි එන කාලේ ඇත්තරම කිව්වොත් part times ගොඩක් තිබ්බා. දැන් නැති වුණාට. දැන් ඇත්තරම කිව්වොත් දැන් හොයාගන්න හරි අමාරුයි. එයාටත් ඔය ඉන්ටර්නැෂනල් ලෙවල් එකේ එක්ස්පීරියන්ස් තියෙනවා නම් ඒ රිලේටඩ් ජොබ් එකක් තියෙනවා නම් part time එකක් හොයාගන්න අමාරු වෙන්නේ නැහැ. ඉතින් ඔයා ලංකාවේ සාමාන්‍ය ජොබ් එකක් කරලා මෙහෙ පොසිෂන් වල තියාගෙන ඉඳලා
මෙහෙට ආවට පස්සේ ඔයාට කිසිම ස්කිල් එකක් එක්ස්පීරියන්ස් එකක් මෙහෙට රිලේටඩ් නැත්නම් ඔයා කොච්චර එඩියුකේෂනල් අතින් ඉහළ තැනක හිටියත් ඔයාට ජොබ් එකක් හොයාගන්න හරි අමාරුයි දැන් තියෙන තත්ත්වය අනුව. ඉතින් මේක තමයි ඇත්ත තත්ත්වය. ඉතින් කෙනාගෙන් කෙනාට මේක එඩියුකේෂන් එකෙන් එක්ස්පීරියන්ස් වලින් බෑග්ග්‍රවුන්ඩ්ස් වලින් මේක එක්කෙනාගෙන් එක්කෙනාට ඩිපෙන්ඩ් වෙනවා. සමහරුන්ගේ ලක් බයි chance එකකට ජොබ් හම්බෙන ඒවත් තියෙනවා. ඉතින් අපිට කියන්න බෑ කොච්චර කාලයක් ජොබ් එකක් හම්බෙන්න ඔයාට මෙහෙ ගත වෙයිද කියලා. ඉතින් බෙනිෆිට්ස් බලාගෙන එන්න එපා කියන්නේ මොකද දැන් රෑ වෙලා එළි වෙද්දි රූල්ස් වෙනස් වෙනවා. දැන් ඕගොල්ලෝ කලින් තිබ්බ අපි මෙහෙට එද්දි කලින් තිබ්බ PR පාත් එක නෙවෙයි දැන් තියෙන්නේ. ඉතින් ඒක වෙනස් කරලා. හැබැයි ඒක හරියට අවුරුදු 4න් ගන්න ක්‍රමවේද අවුරුදු 6න් ගන්න ක්‍රමවේද හදලා තියෙන්නේ. ඉතින් ඒවට ඇවිල්ලා දැන් ඕගොල්ලෝ ඇවිල්ලා දැන් මිනිස්සු දැන් අපිට දාන සමහර කමෙන්ට් වලින් තේරෙනවා සමහර මිනිස්සු ඇවිල්ලා තියෙන්නේ බෙනිෆිට්ස් බලාගෙන. බෙනිෆිට්ස් බලාගෙන අවුරුදු 4න් PR එක හම්බ වෙනවා. එහෙනම් මරු ගොඩ එහෙම ගිහින් මොකක් හරි කරගන්න පුළුවන් ගේමක් ගහගන්න පුළුවන් කියලා තමයි හිතාගෙන එන්නේ. ඉතින් ඒජන්සිස් වලිනුත් අමාර මිනිස්සුන්ගෙනුත් ඇන් දෙනව ඇති කියලා මට හිතෙනවා. එහෙම නැත්තම් එහෙම හිතන්නත් බෑ අත්‍තරම. මොකද දැන් වෙද්දි ලෝකේ හරි දියුණුයි. සෝසස් ගොඩක් තියෙනවා. හොයන්න පුළුවන්, අහන්න පුළුවන්, බලන්න පුළුවන්, නිවුස් වලින් තියෙනවා, වෙබ්සයිට් වලින් ගෲප්ස් තියෙනවා. ඉතින් ඔය හැම දෙයකින්ම හොයන්න පුළුවන් අත්‍තරම. ඉතින් රැවටෙන්න උවමනාවක් නැහැ. සමහරු අර ඇත්ත සැටියෙන් පිළිගන්න අකමැති කමක් තියෙනවා කියලා තමයි මට නම් තේරෙන්නේ. එහෙම මිනිස්සු හැසිරෙන විදිය ගත්තාම. ඉතින් දැන් ආයි කතා කරොත් ඉතින් මේ වෙදර් එක ඊට පස්සේ කරවල වැටෙන එක ડિප්‍රෙෂන් ගතිය ජොබ් නැතිකම ඊට පස්සේ තමයි ලැන්ග්වේජ් බැරියර් එක. ඉතින් මෙහෙට ආවට පස්සේ ෆිනිෂ් කියන්නේ ටිකක් ඉගෙන ගන්න පොඩ්ඩක් අමාරුයි. ඉතින් අපි සිංහල ඉංග්ලිෂ් වගේ නෙවෙයි ෆිනිෂ් කියන්නේ ඒකේ ප්‍රොනන්සියේෂන්ස් එතකොට උක්තාක්‍යාත වෙද්දි ගොඩාක් දේවල් තියෙනවා. ඇත්තටම මම දැන් මෙහෙට ඇවිල්ලා හිටියත් මටත් හරියට තාම ෆිනිෂ් බෑ. ඉතින් මමත් තාම ඉගෙන ගන්න. ඉතින් ඒ වුණාට මම කාටවත් කම්ප්ලේන් කරන්න යන්නේ නැහැ මේ රට ගැන. මොකද මම ඒ රටට හැඩ ගැහිලා තියෙන්නේ. මේ සංස්කෘතියට ගරු කරනවා. මේ රට නිසා අපි යම් තැනක ඉන්නවා නම් ඉතින් ඒ දේවල් වලට අපි ගරු කරලා ඉතින් අපි ඒකට රෙස්පෙක්ට් කරලා මේ රටේ තියෙන විදියට තමයි ජීවත් වෙන්නේ. මොකද ලංකාවේ හිටියයි කියලා ලංකාවේ තියෙන දේවල් ඔක්කොම මම මෙහෙට අරන් ආවේ නැහැ. තවත් මිනිස්සු කරන දෙයක් තමයි ලංකාවේ ඒ ඔයාගේ තිබ්බ මාන්නය තරාතිරම ඒ තියෙන දේවල් තියෙන වපසරේ Taman දන්නවා ලංකාවේ මිනිස්සු කොහොමද ඉන්නේ කියලා. ඉතින් ඒව ඔක්කොම මෙහෙට අරන් එනවා. ඊට පස්සේ තවත් ලංකාවක් මෙහෙ හදන්න යනවා. මම මේකට මුකුත් කියන්නේ නැහැ. එහෙම නෙවෙයි. ඔයා වෙන රටකට ආවට පස්සේ ඒ දේවල් ඇත්තරම බලාපොරොත්තු වෙන්න හරි අමාරුයි. කෑමක් බීමක් හොයාගන්න එක මහ දෙයක් නෙවෙයි. හැබැයි ඒ වුණාට දැන් මෙහෙ මිනිස්සෙක් ගත්තාම ගොඩක් ප්‍රයිවසි එකට ගොඩක් ගරු කරනවා. අපි කලින් පොඩ්කාස්ට් එක මිස්ටර් රෝන් දෙගේ පොඩ්කාස්ට් එක අපිට උදව් කරපු පුද්ගලයෝ මෙහෙම දෙන්නෙක් ඉන්නවයි කියලා කිව්වා. ඉතින් ඒකට කමෙන්ට් එකක් ඇවිල්ලා තිබ්බා මාර channel මේවා ඒ නම කියන්න ඔච්චර අමාරුද අරකයි මේකයි කියලා. ඇත්තටම කිව්වොත් මිනිස්සුන්ගේ ප්‍රයිවසි එකක් කියලා දෙයක් තියෙනවා. අපිට එහෙම නම් එතකොට මෙහෙ වීඩියෝ කරන්න අමාරුයි. මොකද මිනිස්සුන්ව මෙහෙම මූණවල් වීඩියෝ කරන්න හොඳ නැහැ. ඒක වීඩියෝ කරන්න බෑ. ඇත්තටම ආයි කමෙන්ට්ක් නැතුව ඒක තහනම්. ඉතින් මිනිස්සුන්ගේ ප්‍රයිවසි එකට අපි ගරු කරන්න ඕනේ. ඒ වගේම තමයි එහා ගෙදර ඉන්නේ කවුද මෙහා ගෙදර ඉන්නේ කවුද මොනවද වෙන්නේ කියලා හොයන්නේ බලන්න මිනිස්සු නෙවෙයි මෙහෙ ඉන්නේ. ඉතින් ඒ දේවල් වලට ගරු කරන්න පුරුදු වෙන්න ඕනේ. මම මේ වීඩියෝ එක සැරකුත් කරලා ඇත්තරම මම ඒක ඩිලීට් කරලා දැම්මම මිනිස්සු මොනවා හිතයිද කියලා. හැබැයි මම ගැන ඔයගොල්ලෝ වැරදිට හිතන්න එපා. දැන් එන මිනිස්සුත් එක්ක බලපුවාම මට මේ දේ නොකිය බැරි වුණා ඇත්තරම කිව්වොත්. ඉතින් මං කැමති ඕගොල්ලෝ රටකට මූව් වෙන්න කලින් ඒ රට ගැන A to Z කාගෙන්වත් අහන්න බලන්න. හැබැයි හැමදේම පිළිගන්න යන්න එපා. හැමදේම ඔලුවට දාගන්න යන්න එපා. ඕගොල්ලෝ බලන්න මේ රටේ ඇත්ත තත්ත්වේ. සමහර මිනිස්සු ඉන්නවා හරි කම්මැලි බලන්න අනිත් අය කියන දේවල් අහලා කරලා තීරණය ගන්නවා. එපා. ඔයාට බලන්න ඕන තරම් සෝසස් තියෙනවා. බලන්න, අහන්න, දකින්න පුළුවන්. ඉතින් ඔය දේවල් අරන් ඔයාම ඩිසයිඩ් කරන්න. ඒ කියන්නේ සමහර විට ඔයාගේ වයස, ඔයාගේ එක්ස්පීරියන්ස්, ඔයාගේ එඩියුකේෂන් මේ ඔක්කොමත් අනුව තමයි ඔයාට රටක් තෝරගන්න වෙන්නේ. ඉතින් රටකට යද්දි ඔය දේවල් ඇත්තරම බලපානවා. ඔයාට ළමයි 2-3 දෙනෙක් ඉන්නවා නම් මේ ජොබ්ස් තත්ත්වය අඩු නම් ඔයාට කිසිම ස්කිල් එකක් නැත්නම් මේ රටකට එන එක ගැන 10 පාරක් හිතන්න. ඔයාට ස්කිල් එකක් තියෙනවා නම්
ඔයා තාම යං ඒජ් එකේ ඉන්නවනම් ඔයාට හිතනවනම් ඔයා ස්ට්‍රෝං ඉනෆ් කියලා මේ දේවල් මේ පරිසරයේ මේ සීතල ඔරොත්තු දෙන්න පුළුවන් නම් ඔයා එනවද නැද්ද කියන එක ඔයා තේරුම් ගන්න ඕනේ. ඉතින් මම කාටවත් එන්න එපා කියන්නෙත් නැහැ, එන්න කියන්නෙත් නැහැ. ඕගොල්ලෝ ඉතින් මම හැමෝම දන්නවා තනියම මේ වීසා ප්‍රොසෙස් එක කරගන්න අය ඉන්නවා, ඒජන්සි එකකට යන අය ඉන්නවා. ඉතින් ඔයාගේ වැඩවලට යන්නේ. ඉතින් ඒජන්සි එකකට ගියාට ඒ කියන සුරංගනා කතා ඔක්කොම පිළිගන්න එපා. ඔයා හොයාගෙන, ඔයා කරුණු හොයාගෙන ඒජන්සි එකට යන්න. ඊට පස්සේ ඔයා ඒගොල්ලන්ගෙන් අහන්න ඔයාට ඕන දේවල්. නැත්තම් ඒගොල්ලන්ට ඕන දේවල් ඔයාට කරන්න දෙන්න එපා. ඔයා අර කතාවක් තියෙනවනේ දැනගෙන ගියොත් කතරගම නොදැන ගියොත් අතරමඟ කියලා. අන්න ඒ වගේ දෙයක් තමයි මෙතනත් තියෙන්නේ. මට හිතෙනවා ඔයාලට මේ මම කියන දේ රෆ්ලි තේරුම් ගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් තව දෙයක් තමයි ඔයා යුනිවර්සිටි එකට ඇප්ලයි කරද්දි මම ඔය ගැන ලොකු පොඩ්කාස්ට් එකක් මේ එන සෙනසුරාදා මිස්ටර් රෝන් ද YouTube channel එකෙන් අරන් එන්න. ඉතින් එන සෙනසුරාදා වැටෙන්නේ සාමාන්‍යයෙන් අද 6th of February මං අරන් එන්නම් හොඳ පොඩ්කාස්ට් එකක්. ඔයගොල්ලන්ට බලන්න පුළුවන්. ඔයාලට කමෙන්ට්ස් කරන්න පුළුවන්. ඔයාලට මොන හරි ප්‍රශ්න තියෙනවා නම් මේකටත් කමෙන්ට් කරන්න. ඉතින් ඔයගොල්ලෝ ස්ටුඩන්ට් වීසා එද්දි දැන් ඒකනේ ගොඩක් 99.9%ක්ම ස්ටුඩන්ට් වීසා තමයි මෙහෙට එන්නේ. වර්ක් වීසා තාම ලංකාවට දෙන්න හැබැයි වර්ක් වීසා එන අය ඉන්නවා. සෝ පිලිපීන්ස් ඉන්දියන් වගේ අයට වර්ක් වීසා ඉෂුව කරනවා. ඉතින් අපේ රටේ අඩු ගන්න එම්බසියක්වත් නැහැනේ. ඉතින් ඕගොල්ලෝ දැන් ස්ටුඩන්ට් වීසා එද්දි දැන් ඔයාලට පුළුවන් හැඩ ගැහෙන්න. ස්ටුඩන්ට් වීසා ප්‍රොසෙස් එකට ගොඩක් කාලයක් යනවනේ. ලැන්ග්වේජ් එක ඉගෙන ගන්න. මොන හරි ස්කිල් එකක් හොයාගන්න. පාස්පෝර්ට් එකකට ගිහින් වැඩ කරන්න. මම ඕක කලින් ගොඩක් අපේ වීඩියෝස් වල කියලා තියෙනවා ඇත්තරම. මේ ඒ කියන්නේ ඉතින් බොරුවටවත් නිකන් කට කහනවටවත් නෙවෙයි. මම ඇත්තටමයි කියන්නේ එහෙම හොයාගෙන ඔයාගේ ස්කිල් එකට ඔයා හදාගන්න. ඔයාගේ තරාදිරම පහත් වෙනවා කියලා කීයටවත් හිතන්න එපා. මේ රටේ ඔක්කොම ඉන්නේ එකම ලෙවල් එකේ. කාටවත් සර් මැඩම් කියන්නේ නැහැ, කාටවත් ඔළුව නමන්නේ නැහැ. ඔක්කොම එකම ලෙවල් එකේ ඉඳන් තමයි හැමෝටම සලකන්නේ. හැමෝගෙම ප්‍රයිවසි එක ගරු කරලා ඒ විදිහට තමයි හැමෝම මෙහි ජීවත් වෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ දැන් මම කතා කර හිටියේ ඔයගොල්ලෝ යුනිවර්සිටි එකක් තෝරගද්දි. දැන් යුනිවර්සිටි එකක් තෝරගද්දිත් ගොඩාක් කරුණු සැලකිලිමත් වෙන්න ඕනේ. ඔයගොල්ලෝ යන රටේ පොපියුලේෂන් එක, ඔයාලා ඇප්ලයි කරන සිටි එක, ඔයාලා ඉතින් යුනිවර්සිටි එකේ තියෙන සිටි එක, ඒ සිටි එකේ වපසැරිය, එතකොට එහෙ පොපියුලේෂන් එක මොන වගේ රටක්ද, මොන වගේ ගමක්ද, මොන වගේ නගරයකටද ඔයගොල්ලෝ යන්නේ කියලා ඔයගොල්ලෝ යන්න කලින් තීරණය කරන්න ඕනේ. ඉතින් ඒ නගරෙන් නගරයට තියෙන ජොබ්සුත් වෙනස්. ඒ නගරෙන් නගරයට මේ ඉංග්ලිෂ් ස්පීකින් කන්ට්‍රි එකක් නෙවෙයිනේ. ඉතින් එතකොට උඩහට යද්දි ගොඩක් ඉංග්ලිෂ් ස්පීක් කරන එක අඩු කරනවා. ඉතින් ඒගොල්ලෝ ෆිනිෂ් ලැන්ග්වේජ් එකෙන් තමයි. ඉතින් ෆිනිෂ් වලත් සමහර අර ෆ්ලුවෙන්ට් නේටිව් ෆිනිෂ් අර ඉස්සර පරණ අය එහෙම කතා කරන ෆිනිෂ් එක සමහරට තේරුම් ගන්න අපි වගේ ඉගෙන ගත්තොත් අපිට තේරුම් ගන්න හරි අමාරු තත්ත්වයක තියෙන්නේ අත්‍තරම කිව්වොත්. ඉතින් අපිට ෆ්ලුවෙන්ට්ලි ෆිනිෂ් කතා කරන්න බැරි නිසා. ඉතින් ගොඩක් දේවල් තියෙනවා සලකලා බලද්දි. ඉතින් අනිවාර්යෙන් අපේ පොඩ්කාස්ට් අහන්න මිස්ටර් රෝන් දෙකේ ඔයගොල්ලන්ට ගොඩක් කරුණු ගන්න පුළුවන් ඒ පොඩ්කාස්ට් වලින්. ඉතින් මේ සෙනසුරාදා හැම සෙනසුරාදාකම වගේ අපි පොඩ්කාස්ට් එකක් දානවා. මොන හරි අයිඩියා එකක් ඔයාලට කියන්න පුළුවන්. මම දැන් දිගටම මේ නෙක්ස්ට් ඔෆ් එකෙන් ඔයාලට අරන් එනවා වීඩියෝස්, පොඩ්කාස්ට් ගොඩක් ඔයාලට කරුණු ගන්න පුළුවන් දේවල් අරන් එනවා. ඉතින් මේක තමයි ඇත්ත. කවුරු හරි මේකට ඇග්‍රී වෙන්න පුළුවන් නැත්තම් ඩිස්ඇග්‍රී වෙන්න පුළුවන්. ඉතින් කැමති වෙන්න පුළුවන්, අකමැති වෙන්න පුළුවන්. මම කියන දෙයට මට බැනලා යන්න පුළුවන්. ඉතින් කිසි ප්‍රශ්නයක් නැහැ. මට ඔයාලගෙන් ගන්න දෙයක් නැහැ. ඇත්තට මට මෙහෙට මිනිස්සු ආවත් නැතත් මට කිසි දෙයක් හම්බෙන්නේ නැහැ. මම මේ කියන්නේ ඇත්ත. මම කැමති නැහැ ලංකාවේ මං වැඩ කරන තැන උනා ලංකාවේ මිනිස්සෙට පහතට දාලා කතා කරනවට, කවුරුත් ජොබ් නැතුව දුක් විඳිනවට ඇත්තටම ඒක හරි පව් වැඩක්. එහෙම වෙනවට මං කාටවත් කැමති නැහැ. දැන් අනිත් දෙක තමයි මට ඔයගොල්ලන්ට කියන්න ඕනේ. මෙහි මිනිස්සු ගොඩක් බලනවා ඔයා පිරිසිදුව පිළිවෙලට ඉන්නවද කියලා. ඉතින් මට වැඩ කරන තැනදී පොඩි වැඩක් වුණා. ආවා එක්ස්ට්‍රා කෙනෙක් වැඩකට මම හරියට මේවා කියන්නේ එතකොට නැත්තම් හරි නෑනේ. ඉතින් ඒ වැඩේට ඇවිල්ලා එක දවසක විතරයි එයා ආවේ. ඇවිල්ලා ඉතින් ඉවරුණාට පස්සේ කිසිම මූණ හේදිල්ලක් මුකුත් නැහැ. ජැකට් එක උඩින් දාගත්තා ගියා යන්න. එතන ඉන්න ඔක්කොම කතා වුණේ මූගාව කොච්චර ගඳ ඇද්ද, මෙහෙම යන්නේ කිසිම පිරිසිදුවක් නැහැ, අරකයි මේකයි කියලා. ඉතින් පිරිසිදුකම පිළිවෙල මේ හැම දෙයක්ම ඇත්තරම කිව්වොත් මිනිස්සෙක් විදිහට බලපානව රටකට ගිහිලා නෙවෙයි.
තමා ලංකාවේ හිටියත් ওই විදියට තියෙනවා නම් ඉතින් ඇත්තටම බලපානවා. ඉතින් මෙහි මිනිස්සු මනින ඒකක තියෙනවා. මොකද අපේ රට නෙවෙයිනේ. පෙනුම ඔයා පෙනුම හරියට මේන්ටේන් කරනවද? පිරිසිදුව ඉන්නවද? පිළිවෙලට ඉන්නවද? ඒකෙන් කියවෙන්නේ ඔයා බ්‍රෑන්ඩඩ් අඳිනවද? හයි ලක්ෂරි දේවල් යූස් කරනවද කියලා. සාමාන්‍ය දේත් ඇති ඔයාට පිරිසිදුව පිළිවෙලට ප්‍රියමනාප විදියට ඉන්න. ඉතින් මිනිස්සු ඔයා සමහරට පාර්ට් ටයිම් එකකට ගියාම එතන ෆුල් ටයිම් එකක් කරගැනීම හැකියාව ගොඩක් තියෙනවා ඇත්තටම. මම ඒක ගැන වෙනම වීඩියෝ එකක් ඔයාලට අරන් එන්නම්. මට මේක තමයි කියන්න ඕනේ ඔයගොල්ලෝ ෆින්ලන්ඩ් එන්න එපා මේ දේවල් ගැන කන්සිඩර්ස් කරන්නේ නැත්නම් මේ දේවල් ගැන හිතන්නේ නැත්නම් ඔයගොල්ලෝ ඇත්තටම ෆින්ලන්ඩ් නෙවෙයි වෙන රටකට වුණත් යන්න එපා. යන්න කලින් ගොඩක් දේවල් රටක් ගැන ගොඩක් දේවල් අධ්‍යයනය කරන්න නිකන් අර ඔයා ගොඩ එන්න තියෙන එකම chance එක ෆින්ලන්ඩ් කියලා හිතාගෙන මෙහෙ එන්නම් ඇත්තටම එපා. ඕගොල්ලෝ අමාරුවේ වැටෙනවා. දැන් තියෙන සිටුේෂන් එකත් අනුව දැන් තරඟකාරීත්වය ගොඩක් වැඩි. මොකද ලංකාවෙන් විතරක් නෙවෙයි එන්නේ. මුළු ලෝකෙම මෙහෙට එනවා. USA වලුත් මෙහෙට එනවා. ඉතින් ගොඩක් ඒසියන්ස්ලා මෙහෙට එනවා. මම දැක්ක රේට්ස් වල තියෙනවා ලංකාවෙන් ඉමිග්‍රන්ට්ස්ලා තමයි දැන් 3 වෙනි තැනට ඉන්නේ. ෆින්ලන්ඩ් වලට එන. ඉතින් හිතන්න කොච්චර ප්‍රමාණයක් මෙහෙට එනවද කියලා. ඉතින් මේ සීතල මේ දැන් මම වාහනේ ඇතුළේ ඉන්නේ. මොකද එළියට යන්න බෑ සීතලේ. අත් එහෙම පුපුරනවා. ඉතින් මේ සීතලේ ඔයාට හිතන්නකෝ පෝස්ට් ඩිලිවරි පත්තර බෙදන්න ලියුම් බෙදන්න ජොබ් එකක් හම්බුනොත් ඔයාට කරන්න දෙයක් නැහැ. ඔයාට කරන්න වෙනවා. අන්න එතනදී ඔයා ડિප්‍රෙස් වෙන්න ගන්නවා. මොකද ඔයා දන්නේ රට ගැන. හැබැයි ඔයා එන්න කලින් මේ හැම දෙයක්ම හිතලා හැම දෙයකටම රෙඩි වෙලා ආවොත් මේ දේවල් වලින් ජය අරගෙන ඔයාට ජොබ් එකක් හොයාගන්න පුළුවන්. ඔයා පොසිටිව් වෙන විදියට තමයි ඔයාට ස්වභාව ධර්මයෙන් උනත් මේ දේවල් බලන්නේ. ඉතින් තව මොන හරි අමතක වුණා නම් ඕගොල්ලෝ බලන් ඉන්නවා නම් ඇත්තටම ඇඩ් කරන්න පුළුවන්. මට මේක නිකන් ක්වික් වීඩියෝ එකක් තමයි ඔයාලට අරන් එන්න ඕන වුණේ. මම ඉස්සරහට ලොකු ටොපික්ස් ඔයාලට අරන් එන්නම්. හැම සතියකම වගේ පොරොන්දු වෙන අරන් එන්න. එහෙනම් subscribe කරන්න අමතක කරන්න එපා. ඔයාලගේ අදහස කමෙන්ට් එකෙන් කියාගෙන යන්න. එහෙනම් අතට ගිහින් එන්න. bye.